මගේ නම සංජය දිසානායක, වයස අවුරුදු 30යි. ඉපදුණු දවසේ ඉඳන් සාම්පුර ඉන්නේ අම්පාරේ. උපතින්ම ආබාධ තත්ත්වයක් තිබ්බා. අවලේ අම්මයි මායි දැන්ට ගෙදර ඉන්නවා. මුලින්ම A level ඉවර වෙලා මම ග්‍රැෆික් ඩිසයින් ඉගෙන ගත්තා. සෙල්ෆ් ස්ටඩි තමයි කරේ. ඊට පස්සේ පුරුදු වෙන්න සාමාන්‍යයෙන් ටික කාලයක් කරා. ඊට පස්සේ මම බිස්නස් එකක් විදියට ටීචර්ස්ලාගේ පෝස්ට් හදන්න තමයි ඉස්සෙල්ලාම පටන් ගත්තේ. මගේ කාලෙන් තිබ්බේ පරණ කම්පියුටර් එකක්, සෙකන්ඩ් ජෙනරේෂන් කම්පියුටර් එකක් තිබ්බේ. ඒක පොඩ්ඩක් ග්‍රැෆික් ඩිසයින් ෆොටෝෂොප් වලින් වැඩ කරද්දි ස්ලෝ. ඩච් ලංකා එකෙන් මට දුන්න පේජ් මොනිටර් එකකුයි ඊට පස්සේ මට ඕන විදිහට ඇසෙම්බල් කරලා කම්පියුටර් එකක් ගන්න පුළුවන් වුණා. ඒකෙන් පස්සේ මට ග්‍රැෆික් ඩිසයින් වැඩ කරද්දි මට ස්පීඩ් වැඩි, කම්පියුටර් ස්පීඩ් නිසා මට හොඳට වැඩ කරන්න පුළුවන් වුණා. මට කලින් තිබ්බ මැෂින් එකේ වැඩ කරන්න අමාරු තත්ත්වයක් තිබ්බේ. ප්‍රතිලාභියෙක් විදිහට අපි සංජයව අඳුරගද්දිම එයා සුළු පරිමාණයෙන් එයාගේ පේජ් ඩිසයිනින් කියන බිස්නස් එක කරගෙන ගියා. එතකොට ඩච් ලංකා එක විදිහට අපි කරේ එයාට හයි කැපැසිටි මැෂින්ස් දීලා එයාව සවි බල ගන්නපු එක. මුල් කාලේ මාසෙකට සාමාන්‍යයෙන් රුපියල් 5000ක් වගේ තමයි තිබ්බේ. SD Creations පටන් ගත්තට පස්සේ මන්ත්ලි ඉන්කම් එක 50000 වගේ තියෙනවා. දැන්ට මම ඩිසයිනින් වැඩ කරනවා. එතකොට ෆොටෝ ෆ්‍රේම් ගිෆ්ට් හදනවා, මග් ප්‍රින්ටින්, ඒ වගේ දේවල් තමයි කරන්නේ. එතකොට අපි මුලින්ම සංජයව අඳුරගත්ත දවසේ ඉඳන් අද වෙද්දී අපි යාගේ ආදායමේ ලොකු වෙනසක් දකිනවා. එයාගේ ආදායම 10 ගුණයකින් වගේ මේ වෙද්දී වැඩි වෙලා තියෙනවා. ඒක ප්‍රොමෝට් කරන්නේ මම Facebook මගේ page එක තියෙනවා, SD Creations කියලා page එක තියෙනවා. ඒ page එක දානවා, boost කරනවා. එතකොට මට ගොඩක් දුරට TikTok එකෙන් ලංකාවේ වටේම orders එනවා. අනිවාර්යෙන් දවස් ගානේ orders එනවා. ඒවට මම දානවා. ඊට අමතරව යාළුවෝ ගොඩක් මොටිවේට් කරා. වැඩ මේ බිස්නස් සෙට් කරලා දුන්නා. ඉක්මනින්ම මගේ වැඩවලට උදව් කරන්න කෙනෙක් හයර් කරන්න හිතන් ඉන්නේ. ඊට පස්සේ අම්පාර ටවුන් එකේ ෂොප් එකක් ඕපන් කරන්න හිතන් ඉන්නවා, මගේම කියලා ෂොප් එකක්. ඉදිරියේදී ඇඩ්වර්ටයිසින් වලට යන්න ප්ලෑන් එකක් තියෙනවා. ඩච් ලංකා බඩු දුන්න මිනිස්සු තමන්ගේ උත්සාහයෙන් දැන් නැගිටිනවා. මගේ බිස්නස් එක මේ තත්ත්වයට ගෙන ඩච් ලංකා ආයතනය ගොඩක් උදව් කරා. මම වගේම තවත් අම්පාරේ ඉන්න ආබාධ සහිත පුද්ගලයන්ට ඩච් ලංකා ආයතනය උදව් කරලා තියෙනවා. ඒ අයත් එයාලගේ බිස්නස් එක දිගටම කරගෙන යනවා. ඉතින් ඩච් ලංකා ආයතනය ගොඩක් ස්තුතියි.